විජේන්න කාලයටත් ගොඩක් කලින්. හොරා කොටා පබළු. විදේශීය ආනයනය කරපු පබළු ලංකාවේ පබළු නෙමෙයි. මේ විදිහමයි තිබිලා තියෙන මචං. හම්බෙලා තියෙන මේ වගේ ඒවා. ඒකෙන් සානුව තියෙන්නේ. ඒ සානුව ආශ්‍රිත විතරමයි ඔය ඒ පබළු වර්ග තියෙන්නේ. good morning ළමයි. අපි ඉතින් අද පොළොන්නරු යන ගමන් තවත් මගදී අපිට එක විශේෂ තැනක් හම්බුණා. ඒ තමයි ඉබ්බන්කටුව මහශිලාසුසානය. ඉතින් අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු එතන විස්තර කොහොමද කියලා. යමු. ඉතින් මේ ප්ලේස් එක තියෙන්නේ දඹුල්ල නගරයට ආසන්නයේ. ළමයි මෙතන උදේ 7 ඉඳන් හවස 5 වෙනකල් ඕපන් කරලා තියෙන්නේ. මෙතන තියෙන මේ ටිකට් ඔෆිස් එකෙන් ටිකට් අරගෙන මේ පාර දිගේ තමයි යන්න ඕන. මේ යන පාර දෙපැත්තේ මේ වගේ විස්තර දාලා තියෙනවා. මෙතන කැණීම් වලින් හොයාගත්තු දේවල් ගැන විස්තර. ඉතින් අපි දැක්ක ගොඩක් වටින දේවල් මෙතනින් හම්බ වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන ප්‍රීහිස්ටොරික් බියුරියල් ග්‍රවුන්ඩ් වලින් වැදගත්ම සයිට් එකක් කියලා තමයි ඉතිහාසඥයෝ කියන්නේ. ඉතින් 1990 දශකයේදී පුරාවිද්‍යාඥයෝ කැණීම් කරද්දී ගොඩක් වටිනා දේවල් මෙතනින් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඉබ්බන්කටුව මහශිලාසුසානය කියන්නේ මෙගලිතික් බියුරියල් සයිට් එකක්. පුරාණ කාලේ මිනිස්සු මැරුණම උන්ගේ ඇටකටු ලොකු ගල් වලින් හදපු පෙට්ටි වගේ ස්ට්‍රක්චර්ස් ඇතුළට දාලා භූමදානි කරලා තියෙනවා. ඉතින් මේ කැණීම් වලදී පුරාවිද්‍යාඥයන් හොයාගෙන තියෙනවා මැටි භාජන, ආභරණ, එතකොට යකඩ ටූල්ස් වගේ දේවල්. ඉතින් මේ දේවල් වලින් අපිට හිතා ගන්න පුළුවන් ඒ කාලෙදිත් හරි දියුණු සංස්කෘතියක් තිබුණා කියලා. මේ විදිහමයි තිබිලා තියෙන මචං. හම්බෙලා තියෙන මේ වගේ ඒවා. ඒවා එහෙමත් ඒ දාලා ඉතින් හතරේ වාට කරලා ඒක ඇතුලේ තමයි දාලා වල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කවුද කියලා? ඔය කැණීම් කරද්දී හම්බ වෙලා. අපි දැන් මේ ඉන්න තත්ත්වෙට අර වැද්ද වගේ හිටපු කාලයෙන් වෙනස් වෙච්ච කාල සීමාව තමයි මෙන්න මේ අපි කතා කරන්නේ මේ සුසාන ආශ්‍රිතව ගොඩ නැගිච්ච කාල සීමාව. එතකොට අපි ගල් ගුහා ජීවිතයේ ඉන්නකොට අපේ කවුරු හරි කෙනෙක් මැරුණා. ඔහේ ගල් ගුහාවේ අයිනකම ගොඩ ගහලා අර ගඳ එනවට කුණු වෙලා යනවට ඊට උඩින් අතු කෑලි යනම්මනම් දාලා වහලා තියෙනවා. ඊට පස්සේ මාස 3-4ක් ගියාම අයියාලා දන්නවා ඇට කොඩු ටික විතරක් ඉතුරු වෙනවා. අනිත් ටික ඔක්කොම පණුව ගහලා පස් වලට යට වෙලා යනවා කියලා. ඊට පස්සේ යාලා මොකද කරන්නේ? ආය අර ටික හාරලා ඉවර වෙලා ඇට කොටු ටික අරගෙන ගල් ගුහාවෙම කෙනවලක කොහේ හරි මේ කණුවක් ගහලා ඒකේ අර ඔලු කට්ටයි ඒ ටික රඳවලා එයා දිහා බල ඉන්නෝක තමයි එයාලා සතුව තිබුණු උපරිම ක්‍රමය. තමන්ගේ මිය ගියපු ඥාතියෙකුට අවසාන ගෞරවය දක්වන විදිය. හැබැයි එයාලා හිතනවා මේක නෙමෙයි අවසන් ගෞරවය. හැමදාම මේක පරිස්සම් කරන්නවත් නැහැනේ. ඒ නිසා එයාලා හිතනවා තමන්ගේ සමීපතීන් මිය ගියපුවම එයාලගේ අවසාන ගෞරව දැක්වීම සහ ඒගොල්ලන්ගේ අවසාන සුසාන ක්‍රමවේදය ක්‍රමවත් කරන්න ඕනේ කියලා. එතකොට ඒ වෙනකොට තාක්ෂණය උපයෝගී කරගෙන තියෙන නිසා තාක්ෂණය යාලා සතුව තියෙන හින්දා මේ විදිහට ගල් පතුරු 4ක් කඩාගෙන මේ විදිහට පොළවේ හතර පැත්තට මේ ලම්බකව තියලා අර වගේ මුට්ටියකට ඉස්සර වෙලා පුච්චනවා. පුච්චලා ඒ ඇට කොටු අලු තව ඒ කියන්නේ පුච්චන කොට ඒ පැලඳගෙන හිටපු දේවල් පවා ඔක්කොම එකට දාලා තමයි පුච්චන්නේ. ඒවා අයින් කරන්නේ නැහැ. සමහර වෙලාවට පුච්චලා ඉවරලා ඒ ආසාවෙන් හිටපු දේවලුත් ඒ මුට්ටිය ඇතුළටම දානවා. බලලන්න කලින්. එහෙම හම්බෙච්ච මාලයක් තමයි අර ඔයාලා එනකොට දකින්න ඇති ලස්සන මාලයක් තියෙන්නේ. අර මෙහෙම මේව 4කට ගිහින් තියෙන පබළු මාලයක්. ඒක පබළු කියන්නේ ඒකත් මැටි පබළු වලින් හදලා තියෙන්නේ. විදේශීය ආනයනය කරපු පබළු ලංකාවේ පබළු නෙමෙයි. එතකොට අපිට හිතන්න පුළුවන් අපි දන්නේ සාමාන්‍ය විජය කාලයෙන් පස්සේ මේ ওই අන්තර්ජාතික සම්බන්ධතා පැවැත්වුවා කියලා වෙන රටවල් එක්ක මේ කතා කරන්නේ විජයෙන්න කාලයටත් ගොඩක් කලින්. එතකොට අපිට හිතන්න පුළුවන් එහෙනම් පබළු ගෙනලා තියෙනවා කියන්නේ අපි හිතුවට මේ අර රජ කාලේ තමයි අන්තර්ජාතික සම්බන්ධතා වුණේ කියලා නෑ. මේගොල්ලෝගේ කාලෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ නැත්තම් පබළු ටික ඒව ඩෙකන් ප්‍රදේශයේ විතරමයි ඩෙකන් සානුව තියෙන්නේ. ඒ සානුව ආශ්‍රිත විතරමයි ඔය ඒ පබළු වර්ග තියෙන්නේ. ඉතින් ඒවා මේ කානීලියන අග්නේය වගේ පාෂාණ ඒ වගේන් කරපු ඒවත් තියෙනවා. ඉතින් ඒව හම්බ වෙන්නේ හින් විතරයි. ඉතින් එතකොට මේ
ඒවා මෙහෙට ගෙනල්ලා ඒවත් අර මුට්ටිය ඇතුලේ තිබිලා හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ අන්තර්ජාතික වශයෙන් මිනිස්සු හොඳ තාක්ෂණයක් එක්ක හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ මුට්ටි මේව ඇතුලේ තියදී ඔව්, කැමරේ ඊට හම්බෙලා තියෙනවද? පස්සේ ඔය ඒ මුට්ටිය ඇතුලට දාලා ඒ මං කියපු දේවල් ටික මේ අර මේ ඔය හදන මංජුසාකාරයේ වෙන්න පුළුවන්. මෙහි තමයි මංජුසාකාරයේ තියෙන නිබ්බන් කටුවේ බුරුගල්හි ඉන්න කොක්කැම්බේ වඩිගවැව වගේ ඔය අහලා ඇති අන්දරවැව ඔය අනුරාධපුර පැත්තට වැඩ විදිහට පැත්තේ තියෙනවා. ඒ සුසාන වල එක එක ආකෘති හම්බෙලා තියෙනවා. කේතුක හැඩයට. ඒ කියන්නේ අපි ඔය ගල් පතුරු මෙහෙම මේ හතර පැත්තට මෙහෙම පිරමීඩයක් වගේ. එහෙම මේ ඇතුළට මුට්ටිය දාලා එහෙම ගල් වතුර මේවා ගන්න. මෙහෙ තියෙන ඔක්කොම ශිලා මංජුසාකාරය. මංජුසාවක් වගේ හදලා උඩින් පියනක් වහනවා. අර තියෙන උඩින් වහගෙන පියන. ඒ දැන් මේ සයිට් එකේ තියෙන විශේෂත්වය තමයි ඇරපු නැති ඒවාක් තියෙනවා. ඇරලා පොට් එක තියෙන ඒවාක් තියෙනවා. පොට් එක අයින් කරලා කැනපුවක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් අවදි ඔක්කොම පෙන්වන්න තියෙන කැරින් භූමිය. දැන් තව තියෙනවා සම්පූර්ණම මිනිස්සුව මේ ගෑට කියන්නේ මේ පුච්චන්න නැතුව අර කලින් ක්‍රමවේදයටම වලලලා ටික කාලයක් ගිහින් එයාගේ අර මාස් එහෙම දිය වෙලා ගියාට පස්සේ ඇටකොටු ටික අරගෙන නමලා ලොකු බරණි වගේ මැටියෙන් හදලා බරණි ඇතුළට දාලා වලලලා තිබලා දෙන ඒවට කියනවා අපි බරණි සුසාන කියලා. ඒවා මෙහි හම්බ වෙන්නේ නැහැ. මේ භූමිය හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ පීරියඩ් එකේ මේ පීරියඩ් එකේම සුසාන ක්‍රම කිහිපයක් තියෙනවා. තව මැටි වලින් දැන් මැටි තාක්ෂණයක් තියෙනවානේ. මැටියෙන් ඔරුව වගේ හදනවා. ඔරුව වගේ හදලා ඉවර වෙලා ඒ ඔරුවේ වටේට මේ සිදුරු තියෙන ඔක්සිජන් යන විදියට ඒක ඇතුළට දානවා මනුස්සයව. දාලා වහනවා උඩින් සීල් කරනවා. ඊට පස්සේ අර සිදුරු වලින් මේ වාතය යනවනේ ඇතුළට අඟුරු දාලා තමයි වහන්නේ. ඊට පස්සේ නිකම්ම ඇතුළේ දහණය වෙනවා. ඒවට කියනවා අපි මැටි ඔරු සුසාන කියලා. එහෙම ක්‍රමවේද ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම මේ පූර්ව ඓතිහාසික මෙගලිතික් පීරියඩ් එකේ වෙච්ච දේවල්. මේ ඉබ්බන් කටුව සුසාන භූමිය තමයි දැනට කට්ටියට බලන්න පුළුවන් විදිහට ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. මේ අනිත් ඒවාට යන්න බෑ. හසෙන් යන්න බෑ. ඔය කැලේ ඇතුළෙන් ගිහිල්ලා ඔය ඔය ගොඩාක් ඔය රිසර්ච් වලට තමයි අපි ගිහින් තියෙන කැම්පස් එකේ ඉන්න කාලේ. හරි අමාරුවෙන් දුෂ්කර මාර්ගයට ගිහින් තමයි කැලේ ඇතුලේ ඉතින් එහෙම අර මේ විදිහට මිනිස්සුන්ට බලන්න මේ සංරක්ෂණය කරලා නැහැ. ඉතින් මේ ඉබ්බන් කටුව තමයි ලංකාවේ තියෙන මෙගලිතික් පීරියඩ් එකේ සංරක්ෂණය කරපු මේ සුසාන වලට කට්ටියට බලන්න තියෙන. ඒකයි මේකේ අර තියෙන ලොකුම වටිනාකම. මේ තියෙන්නේ ඉබ්බන් කටුව මහශිලා සුසාන භූමියේ තියෙන තවත් එක කොටසක්. ඉතින් ඕගොල්ලෝ දඹුල්ල පැත්තට આવොත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. ඉතින් හරිම විශේෂ තැනක්. ඕගොල්ලෝ තාවත් ඇවිල්ලා